මිනිස්සුන්ගේ දියුණුවට තණ්හාව කරන කිසිම උදව්වක් නැහැ. මිනිස්සුන්ගේ විනාශයට විතරයි තණ්හාව උදව් කරන්නේ. තණ්හාව පස්සේ කිසිම ගිය කෙනෙක් සැනසීමේ මරණයටපත් වෙන්නේ නැහැ. මිනිස්සු හිතනවා තමන්ගේ තණ්හාව තමයි තමන්ගේ ජීවිතේ වඩා ඉහළ තැනකට ගෙනියන්නේ කියලා. ඒක අනවබෝධයක්. ඒක හරියට මේ වගේ. රයිට් සහෝදරයෝ දෙන්න ඒගොල්ලෝ ලෝකෙට ගෙනාව කන්සෙප්ට් එක රයිට් බ්‍රදර්ස්ලා මොනවද අවුරුදු 200කට කලින් පෘථිවියෙන් උඩට ඉතා විශාල යකඩ ගෙනක් ගෙනියන්න පුළුවන්. පෘථිවිය එළින් යන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු කවුරුත් පිළිගත්තද? ඒකට ගෙනල්ලා එයාලගේ ඒකට ප්‍රතිපාදන ඉල්ලුවහම ඒක තියෙනවා ඇමරිකාව ගියම් පුස්තකාලේ නිවුස් පේපර්ස් තියෙනවා. ඒගොල්ලෝ හිටු ප්‍රාන්තේ දේශපාලඥයෝ ගෙනාවලු යකඩ ඇන පොඩි ඇන බෝල්ට් ඇන ගෙනල්ලා කීගලගලු මෙහෙම දාලා පෙන්නුවලු මේකවත් අහසේ රැඳෙන්නේ නැති වෙනකොට කොහොමද ඔච්චර බරක් අහසින් අරයි යන්නේ? ඇත්තනේ ලොජිකලි බැලුවම ඇත්ත මේ පොඩිවත් ග්‍රෑම් 50ක 100ක එකක්වත් අහසේ තියාගන්න බැරුව කොහොමද අච්චර දෙයක් ගෙනියන්නේ කියන එක මම ඇයි ඒ කතාව කිව්වේ. දැන් ওই තණ්හාව නිසා ඒ ජීවිතේ ඉදිරියට යන්නේ කියන එකත් අන්න ඒ වගේ මම දකින්නේ. ඊට පස්සේ රයිට් සහෝදරයෙකුට තාක්ෂණයක් පාවිච්චි කළා. ඒගොල්ලෝ අද මම ඇහුවා මං ගියපු එක එයා බස් එක කිලෝ ලක්ෂ 2කට වඩා බරයි. එදම් පොළොවට සම්බන්ධයෙන් නැතුව ගමන් කරන්නේ නැද්ද? ඒ වගේ තමයි මිනිස්සුන්ට ජීවත් වෙන වෙන ස්ටයිල් එකක් තියෙනවා. මිනිස්සුන්ට ඉදිරියට යන වෙන ස්ටයිල් එකක් තියෙනවා. ඒක තණ්හාවෙන් යන එකක් නෙවෙයි. තණ්හාවෙන් ගියොත් එන්නේ මනස ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, ඇන්සයිටි, අසහනය, පීඩනය, අනාගත බිය, සියදිවි හානි කර ගැනීම, ජීවිතේ පාවීම, සංකාව ඔය ටිකක් එකතු කරගන්න එක විතරයි. සල්ලි ගොඩක් තියේ, ගෙවල් තියේවි. තණ්හාවෙන් යන ඩ්‍රයිව් එකට. නමුත් මේ පැත්තෙන් අර ටිකත් එයාට බයි ප්‍රොඩක්ට් එකක් වශයෙන් තියෙනවා.